හොඳයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට පෙන්වන්න හදන්නේ අපේ මේ මල්ටි කැටේ තියෙන්නේ. ඔයගොල්ලෝ හැමෝම දැකලා ඇති මේක. ඉතින් මේ ඔයගොල්ලෝ හැමෝම දැකලා තියෙන මේ මල්ටි කැටේ ගාලවල බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. හරි මේකේ තියෙනවා එන හතරක්. මුලින් අපි එන හතර ගලවමු. හරි දැන් එන හතර ගලවලා තින්නේ. හරි මුලින්ම මේකේ තියෙනවා මේ අපි කරන්ට් එක දුන්නා පත් වෙන ලයිට් එක මේ තියෙන්නේ. පොඩි LED බල්බ් එකක් ගහලා තියෙන ටෙස්ට් එකක් දාලා. එතකොට ඒක නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙන්න බලන්න මේක බලුවම බලන්න දාලා තියෙන කොච්චර තුනී තහඩුද කියලා. දැන් අපි ගහන සමහර අය ෆ්‍රිජ් ගහන්නත් මේවා ගෙනියනවා. එතකොට මේවට දැම්මම මොකද වෙන්නේ? මේවා මේ නිකම්ම තහඩු මේ නිකම්ම අතින් කරත් අතින් තද කරත් මේක නැවෙනවා. ඉතින් මේ ගොඩක් අනාරක්ෂිතයි. මෙන්න මේවා පාවිච්චි කරන්න එපා. මේකට උපකරණයක් ගහුවම මොකද්ද වෙන්නේ? මේකට උපකරණයක් ගහුවම මේව ඈත් වෙනවා. හොඳේ මේ ගහනකොට ඈත් වෙනවනේ. ඈත් වුණාට පස්සේ මෙතන මේක ලූස් එකට වදිනවා. ලූස් වුණාම මොකද වෙන්නේ? මේක ස්පාර්ක් වෙන්න ගන්නවා. ස්පාර්ක් වෙනවා කියන්නේ ලූස් කනෙක්ෂන් නිසා මේක ස්පාර්ක් වෙලා මෙතන උණු වෙනවා. උණු වුණාම ඊට පස්සේ මේක ප්ලාස්ටික් එක දිය වෙනවා. නැත්නම් ප්ලග් බේස් එකට හීට් වුණාම ප්ලග් බේස් එකක් දිය වෙලා ඔයගොල්ලෝ දැකලා ඉතින් මේවා ගහුවා මෙතන අර මේ ගලව ගන්න බැරි අවස්ථාවක් තියෙනවා. මොකද මේක හීට් වෙලා එන මේක ස්පාර්ක් වෙලා හීට් වෙලා මේක උණු වෙන්න ගන්නවා. ඊට පස්සේ ඇතුලෙන් ෂෝට් වෙන්න හදනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් එනවා මේක නිසා. එතකොට ප්‍රධානම මුලින් ප්‍රශ්නේ පටන් ගන්න මේක ලූස් එකෙන්. ලූස් කනෙක්ෂන් එකෙන් වෙන ස්පාර්ක් එකෙන් තමයි මේකේ ප්‍රශ්නේ පටන් ගන්න. ඊට පස්සේ තමයි අපේ උපකරණේ පිච්චෙන්න බලන්නේ. ඒක නිසා මෙන්න මේවා පාවිච්චි කරන්න එපා. හරි මේක තව වෙන දෙයක් තියෙන බලමු මේකත් ගලවලා මොනවද තියෙන්නේ කියලා. ඒක මේකට මේ තහඩු මේකට අල්ලගන්න තමයි ඇන දාලා තියෙන්නේ. තමයි ෆියුස් එකකුත් තියෙනවා. මම ෆියුස් එක ගලවලා. ෆියුස් එක තියෙනවා හොඳයි. ඒ ෆියුස් එක තිබ්බ කියලා මේක ආරක්ෂිත එකක් වෙන්නේ නැහැ. හොඳේ. මොකද ෆියුස් එකේ ආරක්ෂාව ආවට මෙහි තියෙන ඔක්කොම මේ වගේ බාල තහඩු තියෙන්නේ. හරිද? මේවා ගහුවම වෙන්නේ ටිකක් කලක් ගියාම මේවා ඈත් වෙලා ෂෝට් සර්කිට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ෂෝට් සර්කිට් නෙවෙයි සෝරි ලූස් වෙලා ෂෝට් වෙන්න පුළුවන්. හරිද? ප්ලග් බේස් එක මේ ප්ලග් টොප් එක ෂෝට් වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ වගේ පාවිච්චි කරන්න එපා. ඇත්තට මේවා විකුණන එකත් තහනම් කරලා තියෙන්නේ. ඒ තහනම් කරලා තියෙන එක හේතුව දැන් ඔයාලන්ට පැහැදිලි ඇති. මේකේ මේ හරියම බාල මේ තහඩුවක් තමයි දාලා තියෙන්නේ. ඉතින් මේවා ඔයාලා පාවිච්චි කරන්න නැති වෙන්න වගේ බලා ගන්න. මල්ටියක් ගහන්න නැතුව එක්ක ප්ලග් බේස් එක මාරු කරන්න. ඒ කියන්නේ ඔයගලන්ගේ තියෙන්නේ රවුම් එකක් නම් ගහන්න ඕනේ කොටු ප්ලග් টොප් එකක් නම් ප්ලග් බේස් එක මාරු කරගන්න. නැත්නම් අනිත් පැත්තට තියෙන්නේ කොටු ප්ලග් බේස් එකක් නම් ගහන්න තියෙන්නේ රවුම් ප්ලග් টොප් එකක් නම් ප්ලග් টොප් එක මාරු කරගන්න. ඒක තමයි ආරක්ෂිතම ක්‍රමවේදය. නැත්නම් දහස් ගණනක් වඩන තමන්ගේ උපකරණේ නිකන් පුච්ච ගන්න වෙන්නේ මෙන්න මේ වගේ ඒවා පාවිච්චි කරොත්. හරි මේ ඔයගලන්ට පේන්නේ මෙන්න මේ තියෙන නම් මේ ගලවපු නැති එකක්. ඒතර මේක සම්පූර්ණයෙන් ගැලවුවම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. හරිද? මේ තහඩු කෑලි තියෙනවා කිසිම හයියක් නැති තහඩු කෑලි ෆියුස් එකයි ඇන ටිකයි මේ තියෙන්නේ ප්ලග් අර මේ පැත්තෙන් ගහන කෑලි ටික. මේ টොප් එකට වගේ ඉන්නේ. ඒ කෑලි ටික මෙතන තියෙනවා. එතකොට මේ කෑලි තමයි සම්පූර්ණයෙන් මේ ටික තමයි සම්පූර්ණයෙන් තියෙන්නේ මේක ගැලවුවම. ඒතර ඒ වගේම මේක වලට පේන ඇති මේක තුනක් ගහන්න පුළුවන් එකවර. ඒ කියන්නේ මෙතන 2 පින් එකක් ගහන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ ඕනනම් 3 පින් එකක් මේකට ගහලා යට ආයෙ 2 පින් එකක් ගහන්න පුළුවන්. ඒ කියන්නේ එකපාර තුනක් මේකට ගහන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේකට එකක් ගහන එකත් අතිශය අවදානම්. අධික අවදානම් මේකට එකක් ගහන එකත් ඒක නිසා කවදාවත් මේකට තුනක් නම් ගහන්න යන්න එපා. තමන්ගේ උපකරණයට ආදරේ නම් ගහන්න යන්න එපා. හරිද? මේක මෙහෙම තිබ්බට ඒවා ගහන්න යන්න එපා. හරි මම හිතනවා ඔයගොල්ලෝ වෙනම ටයිමක් එකතු කරගන්න ඇති කියලා. හරි අපි මේ වගේම වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු.